හයි මම අහිංසයි. ඉතින් ඔයාලට කොහොමද? හැමෝම සතුටින් පරිස්සමින් ඇති කියලා හිතනවා. ඉතින් අද වීඩියෝ එකේ තියෙන ස්පෙෂැලිටි එක තමයි අද මම ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ අපිට ඇති වෙන ඉන්ජරි එකකින්, ඒ කියන්නේ වැටීමකින්, එහෙම නැත්නම් මොකක් හරි අපිට තැලීමක්, ඒ වගේ මොකක්ම හරි ඉන්ජරි එකක් අපිට ඇති වුණොත් ඉක්මන් සහනයක් ගන්න අපිට පාවිච්චි කරන්න පුළුවන් ඔයින්ට්මන්ට්ස් 3ක්. ඒ කියන්නේ මම පාවිච්චි කරන පර්සනලි මට හරි ගිය ඔයින්ට්මන්ට්ස් 3ක් ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න. ඉතින් මේ තියෙන ෆස්ට් එක තමයි ඉන්දියන් බ්‍රෑන්ඩ් එකක් මේක. ඉන්දියන් ප්‍රොඩක්ට් එකක් මූ. ඉතින් ඕගොල්ලෝ දැන්ටමත් මේක දැක්කාම දන්නවා මේ මූ බ්‍රෑන්ඩ් එක. ඉතින් මේ මූ ප්‍රොඩක්ට් එක ගොඩාක් කල් ඉඳලා මාකට් එකේ තියෙන බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක් මේක. මම පොඩි කාලේ ඉඳලම මේක පාවිච්චි කරන දෙයක්. ඉතින් මේකේ ඇත්තටම තියෙන මේ ආයුර්වේදික් ඉන්ග්‍රීඩියන්ට්ස් නිසා ඇත්තටම හොඳ ක්වික් රිලීෆ් එකක් ලැබෙනවා. ඉතින් පාවිච්චි කරන අය දන්නවා කොහොමද ඉක්මන් ප්‍රතිඵල කියලා. ඉතින් ඇත්තටම අපිට මොකක් හරි ඉන්ජරි එකක් වුණා ගමන් අපිට ඉක්මනින්ම පාවිච්චි කරන්න හොඳ ප්‍රොඩක්ට් එකක් තියෙන්න ඕනේ. ඉතින් අපි ඒ වෙලාවට අපිට අපේ හමට මැච් වෙන අපිට ගැළපෙන නැත්තම් වෙන්නේ ඒකිනුත් ඇලර්ජි එකක් එන එකනේ. ඉතින් එහෙම නැතුව අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් අපි පාවිච්චි කරන්න ඕනි. ඉතින් 100%ම හොඳ ප්‍රොඩක්ට් එකක් තමයි මේ මූ ප්‍රොඩක්ට් එක. ඉතින් පාවිච්චි කරන අය කියන්න ඔයගොල්ලන්ට කොහොමද කියලා, ඔයගොල්ලන්ට මේකෙන් දැනුණ රිලීෆ් එක කොහොමද කියලා මම දන්නේ. මට නම් 100%ම හොඳ රිලීෆ් එකක් තියෙනවා. ඉතින් ඇත්තටම මේකේ මේ තියෙන ආයුර්වේදික් ඉන්ග්‍රීඩියන්ට්ස් වෙන්න ඕනි මේකට හේතුව. ඉතින් ඇත්තටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඕනම කෙනෙක්ට රෙකමන්ඩ් කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එකක් තමයි මේ මූ බ්‍රෑන්ඩ් එකේන මූ ප්‍රොඩක්ට් එක. ඉතින් ඇත්තටම මේ ගහලම තියෙන්නේ පේන් රිලීෆ් ස්පෙෂලිස්ට් කියලා. ඉතින් ඒක 100% true. ඉතින් මේක ඇත්තටම මේ ඉන්දියාව වලින් තමයි ඉම්පෝට් වෙන්නේ. ඉතින් ගොඩාක් හොඳ ප්‍රොඩක්ට් එකක්. ඉතින් මේකේ පැකේජින් එක දැන් වෙනස්. ඉතින් ගොඩාක් කාලෙකට කලින් තිබුණ පැකේජින් එක වෙනස් කරලා තියෙනවා දැන් මේ විදියට. ඉතින් සමහරක් විට මේක හොයාගන්න බැරි වෙලාත් ඇති. ඉතින් තාමත් මේක මාකට් එකේ ඔන්න හොයාගන්න පුළුවන්. ඇත්තටම හොඳයි. මගේ ඔයින්ට්මන්ට්ස් වලින් මම කිව්වනේ මම ඔයින්ට්මන්ට්ස් 3ක් පාවිච්චි කරනවා කියලා. ඉතින් මේක තමයි මම පාවිච්චි කරන ඉක්මන් රිලීෆ් එකක් ගන්න මම පාවිච්චි කරන මගේ නම්බර් 1 ඔයින්ට්මන්ට් එක. ඉතින් ඇත්තටම බෙස්ට් රිසල්ට්ස් තියෙනවා. ඉතින් ඒකයි මෙච්චර කල් පාවිච්චි කරන්නේ. ඉතින් ඊට පස්සේ මම මෙන්න මේ ක්‍රීම් එක පාවිච්චි කරන මේ ඔයින්ට්මන්ට් එක. මේක ඇල ට්‍රාන්ස්පේන් එකක්. ඉතින් මේකේ නම තමයි ට්‍රාන්ස්පේන් එක. ඉතින් මේකත් ඇත්තටම හොඳයි. ඔයගොල්ලෝ ඒත් කල්පනා කරනවා ඇති අරක බෙස් නම් ඇයි තව ඇඩිෂනල් තියෙන්නේ කියලා. ඉතින් සමහරක් විට ඉන් කේස් හොයාගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට ඔප්ෂන්ස් තියෙන්න ඕනි. ඉතින් එහෙම වුණොත් කියලා තමයි තව මට ගැළපෙන හොඳ මට ડોක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරලා දුන්නු හොඳ ඔයින්ට්මන්ට් එකක් විදියට මේකත් පාවිච්චි කරන්න මම ගරන්තියෙන්නේ. ඉතින් මේක ට්‍රාන්ස්පේන් කියලා පේන් රිලීෆ් එකක්. ඉතින් ඇත්තටම හොඳයි. මේකේ මීතයිල් කම්පවුන්ඩ් ක්‍රීම් එකක්. ඉතින් කැප්සිකම් තියෙනවා. ඉතින් ඇත්තටම අපි දන්නවා මීතයිල් සැලිසයිලේට් කියන එක ඇත්තටම හොඳ කම්පවුන්ඩ් එකක් තියෙන්න ඕන එකක් තමයි මේ පේන් රිලීෆ් ක්‍රීම්ස් වල. ඕගොල්ලෝ පේන් රිලීෆ් ක්‍රීම්ස් ගත්තී එහෙම නැත්නම් ඔයින්ට්මන්ට්ස් ගත්තී බලන්න ඒ වගේ ඉන්ග්‍රීඩියන්ට්ස් කොහොමද ඒවා මේන් ඉන්ග්‍රීඩියන්ට්ස් විදියට තියෙන්නේ, එතකොට සබ් ඉන්ග්‍රීඩියන්ට්ස් විදියටද තියෙන්නේ, කොහොමද ඒ වගේ කොච්චර ඒ වගේ ප්‍රමාණයකින් තියෙනවද, ඒවා ඔක්කොම සැලකිලිමත් වෙන්න ඕනේ. මම දන්නවා ඒවා කරන්න අමාරුයි කියලා. ඒ වුණාට ඒවා ගැනත් සැලකිලිමත් වෙන්න ඕනි. ඉතින් ඇත්තටම මේ ක්‍රීම් එකක් බෙස්ට් ක්‍රීම් එකක්. ඉතින්
මේකත් මං හිතන්නේ ඕනෑම ෆාමස් වල ගන්න පුළුවන්. ඉතින් මේක ඇත්තරම ලංකාවේ තමයි මැනුෆැක්චර්ඩ් වෙන්නේ. අපේ ලෝකල් බ්‍රෑන්ඩ් එකක්. ඉතින් ලෝකල් ප්‍රොඩක්ට් එකක්. ඉතින් ඇත්තරම හොයාගන්න අමාරු වෙන්නේ නැහැ. ඊට පස්සේ සාමාන්‍යයෙන් ඔයින්ට්මන්ට් වලට යන්න අකමැති අය ඉන්නවනේ. ඉතින් ඒ අයට තමයි මෙන්න මේක අර දැන් ඔයින්ට්මන්ට් එකක් ගෑවාම ගොඩක් වෙලාවට මේ දැවිල්ල ගතිය එනවා. එතකොට ඒවට අකමැති අය ඉන්නවා. ඉතින් ඒ අයට බෙස්ට් එකක් තමයි මෙන්න මේක. ඒ කියන්නේ මෙන්න මේ ඩික්ලොෆෙනක් ජෙල් එක. ඉතින් ඔයින්ට්මන්ට් වලට කැමති නැති අයට එතකොට ඒක ගාලා එතකොට ඒකේ එන ග්‍රීසිනස් එකට අකමැති අයට ජෙල් එකකට යන්න පුළුවන්. ඉතින් ජෙල් එකදී වෙන්නේ අපේ සමට ඉක්මනින්ම උරා ගන්න නිසා කිසිම අපහසුතාවයක් දැනෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ගොඩාක් ඩොක්ටර්ස්ලා ප්‍රෙස්ක්‍රයිබ් කරන ජෙල් එකක් තමයි මේ ඩික්ලොෆෙනක් ජෙල් එක. ඉතින් හැබැයි මතක තියාගන්න ඔයාට අනිවාර්යයෙන්ම පැච් ටෙස්ට් එකකට යන්න වෙනවා. ඔයාට මේක ඇලර්ජී වෙන්න පුළුවන් කමක් තියෙන නිසා. ඉතින් මේකෙම ටැබ්ලට් එකක් තියෙනවා. එකක් පේන් කිලර් එකක් විදියට ඩොක්ටර් ප්‍රෙස්ක්‍රයිබ් කරනවා ගොඩක් දුරට ඔයාට බොන්න. ඉතින් ඒ වගේම තමයි මේකත් ඔයාට ඇප්ලයි කරන්න කියනවා. ඉතින් ගොඩාක් වෙලාවට ඔයාගේ ඉන්ජරි එක අනුව තමයි ඩිසයිඩ් වෙන්නේ. ඔයා කොච්චර කාලයක් මේ ඔයින්ට්මන්ට්ස් එහෙම නැත්නම් ජෙල් එක ඇප්ලයි කරන්න ඕනද කියලා. ඉතින් ඒකට ට්‍රීට්මන්ට් කරන විදිහත් වෙනස් වෙනවා. ඉතින් බලන්න මට මේ තුන හොඳ වුණාට ඔයාට සමහරක් විට මේ තුන ගැලපෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් මේවා දැන්ටමත් පාවිච්චි කරනවා නම් මේ වගේ රිසල්ට්ස් තියෙනවා නම් කමෙන්ට් කරන්න, ඔයාගේ එක්ස්පීරියන්ස් ෂෙයා කරන්න. ඒ වගේම තමයි මතක තියාගන්න අනිවාර්යයෙන්ම ඔප්ෂන්ස් තියාගන්න. මොකද එකක් නැති වුණොත් තව තියෙන එක හොඳයි. එතකොට වාර හදිසියකදී ක්වික් රිලීෆ් එකක් ගන්න. ඉතින් මං හිතනවා අද මම මේ ෂෙයා කරපු ඔයින්ට්මන්ට්ස් දෙකයි ජෙල් එකයි වැදගත් වෙන්නේ නැති කියලා. ඉතින් thank you for watching. Bye.